දාගන්නේ මේක මොකද අපි කියන්නේ ඉංග්‍රීසි වලින්? ඉංග්‍රීසි වලින් toothbrush. toothbrush එකේ අපි toothpaste දානකොට මේ කෙඳි වලින් දාන්නේ. ඔයාලගේ වයස චූටි බබාට අපි toothpaste දානකොට මුං ඇටේක ප්‍රමාණය. මුං ඇටේ චූටි නේද? මුං ඇටේක ප්‍රමාණයක් තමයි brush එකට දාගන්නේ. දාගෙන මේ කටේ දැන් දත් තියෙනවා මේක යටියෙන්ද මේක උඩියෙන්ද. අපි ඉස්සලාම මදින්න ගන්න brush toothbrush එකේ brush මෙහෙම දත් වලට මෙහෙම රවුමට කොහොමද මදින්නේ? රවුමට අඟවල දැන් හක්කේ දත් වල මෙහෙම ඇලේට මෙහෙම යන්නේ මෙහෙම රවුමට මෙහෙම හොඳට දතම brush වෙන්න මෙහෙම හොඳට මදින්න brush වෙන්න හරිද? ඒ යටියෙන්ද මැදිනවා. ඊට පස්සේ අපි කට ඇරලා ආ කියලා උඩු යන්න හොඳට මෙහෙම ඇරලා ආ කියලා ඒකත් මෙහෙම හොඳට රවුමට මෙහෙම මදින්න. බලන් ඉන්න මදින විදිය දැන් අපි මදිනකොට ඔයාලා මේ විදිහට මදින්න ඕනේ. හොඳට මේ වත හරව අපිට කට ඇරලා ඇතුල් පැත්තේ මෙහෙම මේ උඩාතර මෙහෙම වැටෙන කෑලි මෙහෙම එළියට ගන්නවා. මේ හොඳට මේ කෙල් මහගෙන උඩාතර මෙහෙම නාඩි කිරලා දෙනවා මෙහෙම කරන්නේ. මේකත් එහෙම මෙහෙම පැත් එක තමයි අපි රස දැම්ම අපි පැලට් එකක් හොඳට මදින්න ඕනේ මේ පැත්තේ. මේ අපි දැන් කට ඇරේ උඩාතර මෙහෙම හොඳට මෙහෙම අහගෙන ඉන්න මෙහෙම මදින්න. ඊට පස්සේ අන්තිමට මොකද කරන්නේ? අපිට හොඳටම රස දැනෙන්නේ මොකටද? දිවටනේ දිව මදින්න ඕනේ. ඊට පස්සේ හොඳ ප්ලේන් නැතිව හොඳට මෙහෙම හොඳට කට වතුර අරගෙන ඉතලම බදාම ගන්නවනේ. හොඳට කට දෙකම පාරක් toothpaste වලින් හොදනවා. හොදලා ඊට පස්සේ කට ඇරලා අන්නාඩියෙන් බලන්න අපේ දත් ටික හොඳට සුදු වෙලාද කියලා. හොඳටම සුදු වෙලා නම් තමයි දත් හොඳට මැදිලා තියෙන්නේ. දත් පොලිෂ් වෙලා වගේ දිලිසෙන්න ඕනේ චූටි දත්. චූටි දත් හැමෝටම දෙවි ලස්සන දත් නේ තියෙන්නේ. ලස්සන hina වෙන්න දත් ටික මැදලා මෙහෙම මෑත් උන hina වෙනවා. ලස්සන hina. ඔයගොල්ලෝ hina වෙන බෑ මෑත් එක්ක.